Women Legends 2025 වසරේ දෙවැන්තම කාන්තා අභිෂේක මංගල්‍ය ජයග්‍රහණය උපට ගිය තම අධිෂ්ඨානය ඔස්සේ නිවැරදි මාර්ගයක් තෝරාගෙන සමහරක් වෙලාවට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හැකි කලා ක්ෂේත්‍රයේ හැකි මේ ආදී වශයෙන් ඔබට සුදුසු ක්ෂේත්‍රය තෝරාගෙන ඉන්න අභියෝග ජයගෙන ඉදිරියට ගිය ශක්තිමත් කාන්තාවන් රසක් අද බොහොම අභිමානවත් දවසක් සමරන්නයි සූදානම් කරන්නේ. නමුත් මේ සියල්ල අතරේ අපි කොච්චර දේවල් කතා කරන්නද ඒක අපිට වඩා මේ පිළිබඳව වඩා පිටුපොළ දැනුවත් කරන්න නැත්නම් මේ ඉතා සංවිධානයක් මේ කටයුත්ත වෙනුවෙන් විශාල මෙහෙස මනසක් සිදු කරා. ඒ අය වෙනුවෙන් සුවිශේෂී කාන්තාවකට ඇලෙම් කරන්න අපිට දැන් වෙලා වෙවි තිබෙනවා. ගෞරවනීය විමසුමනුලා කියනවා ඒ ගෞරවනීය විමසුමනුලා ජෝතිය විසින් ඉදිරිපත් කරන ලද නිර්ණායකයන් අනුව ඒ නිර්ණායකයන් සැකරු කාන්තාවන් තමයි මේ අද දවසේ සම්මානයට ගෞරවයට පාත්‍ර වෙන්නේ. දැන් අපි සම්මාන ප්‍රදානය කරන්න තමයි සූදානම් වෙන්නේ. දැන් නාමලේඛනය අපිට ලැබෙන්නේ. ලැබෙන්න ඕනේ. කාන්තාව නිසා නාමලේඛනය ඔබ ලබා ගන්න. කාට අපි ආරාධනා කරන්නේ ඒ සඳහා. Mrs. R.M. Tina Minori, Empower Holdings Private Limited. ශරීරයාව කියලා. ඔබ හැම සම්මාන කුලයකම වගේ සම්මානයට පාත්‍ර වන අපේ ආදරණීය කලාකාරයෙක්. ඔබ අද අසලි විශිෂ්ටතම කාන්තාවක් විදිහට කාන්තාවන් ඉදිරියේ කාන්තාවන් වෙනුවෙන් සංවිධානය වූ මෙවැනි සම්මාන කුලයකදී නැගෙන්නට පාත්‍ර වෙනවා. ඔබට හැඟෙන්නේ මොකද? සතුටින් මුලින්ම සමාවෙන්න ඕනේ මම රුගත කිරීමට සහභාගී වෙලා කටාරි කරලා ඒක කරන්නේ. ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා සංවිධායක මණ්ඩලය සහ සියලු දෙනාට මේ කාන්තාවන් ඇගිලි දැන් අපිව නිතර ඇගෙනවනේ. හැබැයි ලංකාව පුරා විසිරලා ඉන්න දක්ෂ කාන්තාවන් අගයන එක ඇත්තටම ගොඩක් අපි අගයන්න ඕන. ඉතින් හරියට සතුටුයි. විදුලියට නාට්‍ය වෙනුවෙන් තමයි ඔබ ඇගෙන්නට ලක් කරන්නේ. මෙතන විශිෂ්ට වංගනයක් මම හිතන්නේ සමාජයේ තුල හැංගිලා තිබිච්ච මාතෘකාවක් එළියට අරගෙන කාන්තාවක් විදිහට පුදුමාකාර දරාගැනීම සහිත මේ චිත්‍රපටයේ ක්‍රීඩාංගය රංගපෑම් කළා. ඔබේ චරිතය වගේ ඔබේ චරිත අතරින් විශිෂ්ට චරිතයක් වේ. අමතක නොවන චරිතයක් වේ. ඔව් අනිවාර්යයෙන්ම මගේ ජීවිතයේ එක්තරා විදිහක කරුණු ලක්ෂණයක මොකද මගේ කතා සංකල්පයකට අනුව තමයි ඒ නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ වගේම ලංකාවේ බහුතර දෙනා අතර සැඟවිච්ච රහසක් සහ මම නිරූපණය කරපු චරිතය මේ ලංකාවේ ගොඩක් තරුණියන් කාන්තාවන්
සැඟවිලා හිටියා. ඉතින් ඒකත් එක්ක මේක ගොඩක් ප්‍රේක්ෂකයන් හරි සාධාරණ විදිහට බාරගත්ත අපිට ලොකු බයක් තිබ්බ වෙන එකක් නැහැ කියලා. ඉතින් ඒ ගැන ඇත්තටම හරියට නියමයි සතුටුයි. බොහොම ස්තුතියි. මම හිතන්නේ බොහෝ කාර්යකාරයන් අතරේ අද මේ අවස්ථාවට සම්බන්ධ වීම සම්බන්ධ ඔබේ නිර්මාණයේදී ශක්තිය ධෛර්යය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අටානි සංකේතලා දීගේ නැතිනේ. හරි. සෝමතම අපි ඇයි ප්‍රසාදනීය අත්වල සම්මාදයක් ලබා දෙන්නේ. ශරීරී තාරකා අපේ රටේ විවිධ පුංචි දෙරේ බබරන තරුවන්